හලෝ ඉතින් ගයිස් අද කතා කරන්න නෙමේ MEXC ඇප් එක ගැන. ඉතින් වහම බයිනෑන්ස් වලින් මාරු වෙන්න කියන්නේ මොකද ෆ්‍රී එක බයිනෑන්ස් එකේ වැඩි ඔයාලට හැමදාම එකම තැනින් තමයි මේ බයිනෑන්ස් එකේ ට්‍රේඩ් කරන්න වෙන්නේ පොඩි account. එහෙම නැත්නම් පොඩි wallet තියෙන කට්ටියට උදාහරණයක් විදිහට ඩොලර් 200න් පල්ලෙහා 100 60 70 30 40 තියෙන අය හැමදාම එකම තැන. මොකද ඉස්සෙල් එකක් වැදුනොත් එහෙම ආයෙ හිටපු තැනට වැදිනවා. ප්‍රොෆිට් කරත් වැඩක් නැහැ. ආයෙ හිටපු තැනට වෙනවා. ෆ්‍රී එකේ ප්‍රශ්න හින්දා බයිනන්ස් එකේ ලෙවරේජ් එක වැඩි කරලා ගැව්වොත් වැඩියෙන් ෆ්‍රී එක කපනවා ඉස්සෙල් එකක් ගියත් ෆ්‍රී එක කපනවා ප්‍රොෆිට් කරත් එකෙන් ගාණක් ගන්නවා හරිද ඉතින් දැන් අද කියලා දෙන්න යන්නේ MEXC වලදී කිසිම ෆ්‍රී එකක් නැතුව ප්‍රොෆිට් කරන ගාන ඔයාටම ලැබෙනවා SL එක ගියොත් SL එකක් දශමයටම යනවා අර බයිනන්ස් එකේ වගේ වැඩියෙන් SL එක යන්නේ නැහැ හරිද සුපිරි MEXC කියන්නේත් platform එකක් බයිනන්ස් කියන්නේත් එහෙම එකක් හරිද ඉතින් ඔයාලා අර රැල්ලට කරන්නේ බයිනෑන්ස්. හරිද MEXC කියලා එකක් බෙලෝ මගුලක් දන්නේ නැති කොට්ටාසයක් ඉන්නවා. හරිද එන්න ඒ අය මෙන්න මේක අහගන්න. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක තියෙනවා. හොඳ ළමයි වගේ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා link එක ටච් කරලා තමයි හදාගන්න තියෙන්නේ. හරිද? ඉතින් තව දෙයක් මේ ප්‍රොමෝෂන් එකක්වත් මොකක්වත් එහෙම කේස් එකක් නෙමෙයි. ඔයාලාම දන්නවනේ ලයිව් එකේ ට්‍රේඩ් කරනවා කියලා. කට්ටිය. ඉතින් ඒ සෙට් එකට ගෙනාපු වීඩියෝ එකක්. මේක මේ MEXC එකෙන් මට ප්‍රොමෝෂන් එකක්වත් එහෙම රෙද්දක් නෙමෙයි. හරිද? කැමති ඔයාලට ඕනනම් මගේ link එකෙන් හදාගන්න description එකේ තියෙනවා. ඔයාලා කැමති link එකකින් නැත්තම් ඔයාලා හදාගන්න මට වැඩකුත් නැහැ. ඔන්න කිව්වා. හරිද? ඉතින් මම බලමු දැන් account එකක් කොහොමද MEXC එකේ හදන්න කියලා. ඉතින් ඔයාලා මුලින්ම link එක description එකේ තියෙනවා. ඔන්න ඔක ඉබුවට පස්සේ මෙන්න මේ ආකාරයෙන් site එකට යයි. හරිද? ඊට පස්සේ ඔන්න ඔතනදී ඔහම මේ sign up කියලා එක දෙන්න. ඊට පස්සේ ඉතින් ඔහොම Gmail එකක් ගහලා ඔන්නෝම Gmail එකක් ගහලා next ඊළඟ එකට යන්න. ඊට පස්සේ මෙන්න මම මෙතන පොඩ්ඩක් trading view එකේ පෙන්නන්නම් ඒක. sign up දුන්නාට පස්සේ email එක මෙයා කරාට පස්සේ ඒ කියන්නේ email එක දීලා sign up දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා code එකක් ගහන්න. ඒ code එක email එකට එනවා. ඊට පස්සේ pin එක ගහන්න confirm කරන්න. ඊට පස්සේ send password කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේ password එක ඔයාලා කැමති password එකක් දෙන්න. හරිද? ඊට පස්සේ පාස්වර්ඩ් එක දුන්නාට පස්සේ ඔයා බැක් වෙන්න. ඒ කියන්නේ ඔයා සයිට් එකෙන් බැක් වෙන්න. ඊට පස්සේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න MEXC කියන. හරිද? MEXC කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරලා Google එකේ තියෙන App Store තියෙන ඔය ඕන මගුලක තියෙනවා. හරිද මේ ඇප් එක. හරිද? ඒක ඩවුන්ලෝඩ් කරන්න MEXC කියන ඇප් එක. හරිද? ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ලොගින් ඉන් කියලා තියෙන ඇප් එකේ දන්නවනේ. ඊට පස්සේ පාස්වර්ඩ් එකයි ඔයා දැන් දුන්න Gmail එකේ තියෙන Gmail එකයි ගහලා ලොග් වෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇප් එකට ලොග් වුණාට පස්සේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයා මෙන්න මේ මිනිහෙක්ගේ අයිකන් එකක් තියෙන උඩ ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ AV එකක්. හරිද? ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් ආවට පස්සේ ඔයාට මෙතනින් ෆ්‍රී කියලා එකක් තියෙන මෙතන ඔන්න ඕකට ගියාට පස්සේ ඔය ෆ්‍රී සෙටින් කියන එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ස්පොට් ෆියුචර් කියලා. එතනදී ඔයාට අර ෆ්‍රී කොයින්ස් වගේක් තියෙනවා. ඒ කියන්නේ කොයින්ස් වල ට්‍රේඩ් කරාට පස්සේ කිසිම වෙලාවක ඔයාගේ වැඩියෙන් ෆ්‍රී එකක්වත් අඩුවෙන් මොකක්වත් ඕර්මා කකුලක්වත් එන්නේ නැහැ. බයිනෑන්ස් වගේ ට්‍රැක් එකලින් නැහැ. ලස්සන ට්‍රේඩ් කරන් යන්න පුළුවන් platform එකක් මේක. හරිද? එන්නේ ඒ ටික පෙන්නනවා. ඉතින් හැම එක කොයින් එකම නෙමෙයි. කොයින් ලිස්ට් එක මේකේ දාලා තියෙනවා මෙන්න මෙතනට ගියාට පස්සේ ඒ කොයින් වල ඔයාට ලස්සන ට්‍රේඩ් කරලා යන්න පුළුවන්. අපි ගහන කොයින් ගණනාවක් තියෙන ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. අපි ගහන ප්‍රධාන කොයින් ටික තියෙනවා ඒක. ඒකින්ද කිසිම දෙයක් බය නැතුව මේකට සල්ලි ටික දාගන්න. හරි ඊට පස්සේ මේ දැන් අපි මුලින්ම ID වෙරිෆිකේෂන් එක කරන්න යනවා. මෙතන ප්‍රොෆයිල් එක දැන් තියෙනවානේ ප්‍රොෆයිල් එකේ වෙරිෆිකේෂන් එක කරගන්න යන්න. මෙන්න මේ තැමිලි පාටින් වෙරිෆයි කියලා දෙනවා. ඒකට ටච් එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා පර්සනල් වෙරිෆිකේෂන් කියලා. ඒකේ මෙන්න මේ දෙකෙන් එකක් මට වැඩක් නැහැ දෙකෙන් එකක් වෙරිෆයි කරගන්න. හරිද? මෙතනදී කියන්නේ ක්‍රිප්ටෝ විඩ්‍රවල් 200 BTC ඩේ ඇඩ්වාන්ස් KYC එකේ කැමති එකක් කරගන්න. එතකොට මම නම් උඩ මේක තමයි සිලෙක්ට් කරගත්තේ වෙරිෆයි කියලා. ඒක දුන්නාට පස්සේ ඔයාට එනවා මෙන්න මේ විදිහට KYC වෙරිෆිකේෂන් එකට ඔයා IDද ඩ්‍රයිවිං ලයිසන්ස් ද පාස්පෝර්ට් ද ඔය ටික එනවා. හරිද? ගොඩක්ම මෙතනින් දෙක කරන්න ID එකයි ඩ්‍රයිවිං ලයිසන්ස් එකයි ඔය දෙකෙන් එකක්නේ. මන් තෝරගත්තේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක. ඔයාට තියෙන එක ඔයා තෝරගන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩ්‍රයිවිං ලයිසන්ස් එක ඔයාට අප්ඩේට් කරන්න එනවා. ඉස්සරහා පැත්තයි පිටිපස්ස පැත්තයි ෆොටෝ දෙකක් ගහලා සබ්මිට් දෙන්න. ඊට පස්සේ මෙතනින්
විනාඩි 10ක් 15ක් විතර ගියාට පස්සේ මෙතනින් කොළපාඩි වෙරිෆයිඩ් කියලා වැටෙනවා. ඊට පස්සේ වැඩේ සාර්ථකයි. ඊට පස්සේ තියෙන ඩිපොසිට් එකක් දාගන්න මේ MEX එකට. ඒක මහ ලොකු කාරණාවක් නෙමෙයිනේ. මෙන්න මේ ඩිපොසිට් කියන එකට ගියා. හරිද? ඊට පස්සේ තියෙනවා අවශ්‍ය USDT ඇඩ්‍රස් ටික ඔයාලා දන්නවනේ. ඊට පස්සේ ඒක කොපි කරගත්තා Binance එකට ගියා. USDT ටික දාගත්තා. Binance app එක වගේම තමයි මේ future කියලා එහෙම යට තියෙන්නේ. මේ මෙතන future කියලා එහෙම තියෙනවා. ගියා ට්‍රේඩ් කරා Binance එකේ විදිහටම. හරිද? ඉතින් ඕක දැන් දන්නේ නැහැ කියමුකෝ මෙතනින් ඩිපොසිට් එකක් දාගන්නත් ඕන තරම් වීඩියෝස් තියෙනවා YouTube එකේ MEX ඩිපොසිට් withdraw කියලා ගහපුවාම එහෙම එනවා ඕන තරම් මේ වීඩියෝස් ඒවා බලලා ඒ වැඩේ කරගන්න පුළුවන් ඔයාලට. හරිද? සරලව account එක හදන්න මෙහෙමයි. හරිද? ඔයාලට description එකේ link එක තියෙනවා. ඒකෙන් join වෙන්න. ඒ කියන්නේ ඒකේ join වෙන්න කියන්නේ ඒක click කරාට පස්සේ ඉතින් ඔයාව site එක ඇතුළට යනවා. ඒකට මෙයා වෙලා වැඩ ටික කරගන්න පුළුවන්. ඔයාලට මේ මං කිව්ව setup එකෙන් වැඩ ටික කරගන්න පුළුවන්. හරිද? එතකොට ඔයාට set නෑ වගේ නම් ඔයා ඒ link එකකින් යන්න එපා. ඔයා site එකකින් හරි ආගන්න. නැත්තම් මිනිස්සුන්ගෙන් මං කතා අහන්න කැමති නෑ. ඒකින් හින්දා මං එහෙම කිව්වේ. හරිද? මම link දාන්නම් YNM school group එකටත්. එතකොට ඒකේ link එක තියෙනවා යට join වෙන්න. ඒ වගේම guys මේ mentorship එක අපේ තියෙනවා මාස 12 mentorship එකක් කැමති නම් set එකක්. හරිද? මාස 12ක් උගන්වනවා නස්තබූලි වෙන්නම. කෙලින්ම monthly fee එකක් ගන්න. ඔබට set නෑ වගේ නම් කෙලින්ම යන්න පුළුවන්. මොකද පළවෙනි මාස දරවා දෙවෙනි මාස බැලුවා ගියා යන්න. ඒ වගේ මෙන්ටර්ෂිප් එකක් අවශ්‍ය ඇඩ්වාන්ස් හැමදේම කියලා දෙනවා. ජර්නල් හැමදේම තියෙනවා. සෙනසුරාදිරිදා 7 ඉඳන් ක්ලාස් තියෙන්නේ. දවසක් හරි මිස් වුණොත් රෙකෝඩින් ගෲප් එකක් තියෙනවා. මාස 3ක් ගියාට පස්සේ මාත් එක්ක ලයිව් ට්‍රේඩින් කරන්න ඇක්සස් එක වම්ම දෙනවා. හරිද? ඉතින් තනිකර මේක මෙන්ටර්ෂිප් එකක්. ඔයාගේ සයිකොලොජි එකේ ඉඳන් ඔයාගේ ජර්නල් ඉඳන් ඔයාගේ chart එක හැම මගුලම මම හදනවා. එකේ ඉඳන් හරිද මාස 12ක් වෙනකම්ම මේක කරනවා. ඉතින් මේකෙදි ඉතින් Binance app එක කියන්නේ මොකද්ද? ඊට පස්සේ MEX app එක කියන්නේ මොකද්ද? ඒකෙන් ට්‍රේඩ් එකක් දාන්නේ කොහොමද? ඒ වගේ සිංගිති ආතල් නෙමෙයි මේක කියලා දෙන්නේ. හරිද? මේක ඇඩ්වාන්ස් මෙන්ටර්ෂිප් එකක්. කැමති නම් ඉතින් මේකටත් සෙට් වෙන්න පුළුවන්. ඉතින් සරලව තේරෙනවනේ MEX account එකක් හදන විදිය. හරිම සරලයි මේ MEX account එකක් හදන්න. තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ MEX account එකක් ආයේ තවත් හදාගන්න. ඔයා YNM school group එකේ link එක තියෙනවා description එකේ join වෙන්න ඒකට ඒකෙන් මට help කරන්න කියන්න يعني දාන්න group එකට message එකක් මට මෙහෙමයි help එකක් ඕනේ MEX account එකක් හදාගන්න කවුරු හරි කෙනෙක් help කරන්න කිව්වොත් අනිවාර්යෙන් හදලා දෙනවා withdraw එකක් දාගන්න දන්නේ නැහැ කියලා හරි දාන්න withdraw එක දාන්න දන්නේ නැහැ deposit එක දාන්න දන්නේ නැහැ මෙහෙමයි කියලා ප්‍රශ්න තියෙනවා නම් දාන්න ඒ group එකට ඕන කෙනෙක් හෙල්ප් කරනවා සුපිරි කොල්ලෝ ටිකක් ඉන්න ගෲප් එකක් අනිවාර්යෙන් සෙට් වෙන්න සෑහෙන දේවල් ටික ඉගෙන ගන්න පුළුවන් මේ ගෲප් එකෙන් ඉතින් මේ MEX account එකක් හදාගෙන වැඩ ටික පටන් ගන්න අපිත් එක්ක ලයිව් එකට එකතු වෙලා එහෙනම් යාළුවෝ හැමෝටම බුදු සරණයි මං හිතනවා වැදගත් වීඩියෝ එකක් අද මම ගෙනාවේ කියලා